ආයුබෝවන් අද අපි විනාඩි 20ක යෝග අභ්‍යාසයක් සඳහා තමයි සූදානම් වෙන්නේ. මුලින්ම සද්දබද්ද නැති නිස්කලංක ස්ථානයක් තෝරාගෙන වාඩි වෙන්න. කොන්ද කෙලින් තියාගෙන ඔබගේ දෑත් තන හිස් මත තබාගෙන හෝ ඔබගේ තයිස් මත තබාගෙන ඇස් පියා ගන්න. ඔබගේ හුස්ම ගැන හොඳින් අවධානය යොමු කරන ගමන් දිගු හුස්මක් ගන්න. දැන් හුස්ම පිට කරන්න. නැවතත් දිගු හුස්මක් ගන්න. හුස්ම පිට කරන්න. දිගු හුස්මක් ගන්න. හුස්ම පිට කරන්න. මේ ආකාරයෙන් ඔබගේ හුස්ම පිළිබඳව අවධානය යොමු කරමින් දැස් පියාගෙන හොඳින් කොන්ද කෙලින් තබාගෙන ටික වේලාවක් සිටින්න. දැන් ඊටමත් හිමීහිට ඔබගේ දැස් විවර කරන්න. ඒත් සමගම ඔබේ දැස් ඉහළට ඔසවන්න, ඉහළ බලන්න, දිගු හුස්මක් ගන්න. හුස්ම පිට කරනවත් සමගම දකුණු අත දකුණු පසින් තබන්න, වම් අත ඉහළ යවන්න, ඉහළ බලන්න. මෙහි එක හුස්මක් රැඳී සිටින්න. හිමීහිට නැවතත් දෑත් ඉහළට ඔසවන්න, ඉහළ බලන්න. දෙපස හොඳින් ස්ට්‍රෙච් කරන්න. දැන් වම් අත පහලින් තබන්න, දකුණු අත ඉහළට ඔසවන්න, ඉහළ බලන්න. හොඳින් ඔබගේ ශරීරයේ දකුණු ප්‍රදේශයේ සිද්ධ වෙන ස්ට්‍රෙච් වීමට අවධානය යොමු කරන්න. දිගු හුස්මක් ගන්න. හුස්ම පහළ හෙළනවත් සමගම දෑත් ඉහළ ඔසවන්න, ඉහළ බලන්න. දකුණු අත නැවතත් බිමින් තබන්න, වම් අත ඉහළට ඔසවන්න, ඉහළ බලන්න. සිරුරේ වම් ප්‍රදේශයේ ස්ට්‍රෙච් වීම පිළිබඳ හොඳින් අවධානය යොමු කරන්න. එක හුස්මක් ඉන්න මෙම ස්ථානයේ. දැන් හිමීහිට ආයෙමත් වම් අත බිමින් තබන ගමන් දකුණු අත ඉහළ ඔසවන ගමන් ඉහළ බලන්න. ශරීරයේ දකුණු ප්‍රදේශයේ සිද්ධ වෙන ස්ට්‍රෙච් වීමට හොඳින් අවධානය යොමු කරන්න. එක හුස්මක් මෙහි රැඳී සිටින්න. හිමීහිට seated position එකට එන්න. ඔබගේ දෑත් දණහිස් මත තබා ගන්න. කොන්ද කෙලින් තබාගෙන දැස් පියාගෙන දිගු හුස්මක් අරගන්න ගමන් ඔබගේ බෙල්ල රොටේට් කිරීමට පටන් ගන්න. හුස්ම පිළිබඳව අවධානය යොමු කරන්න. සෑම විටම හොඳට ස්ට්‍රෙච් වෙන්න සලස්වන්න. දැන් ඔබගේ බෙල්ල රොටේට් කරන දිශාව වෙනස් කරන්න. ඔබට මෙහිදී දැස් පියාගෙන ඉන්නත් පුළුවන්. කැමති විදිහකට හුස්මට අවධානය යොමු කිරීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. හිමීහිට චලනය නවත්තන ගමන් seated position එකට එන්න. කොන්ද කෙලින් තබාගෙන දෑත් ඉහළ ඔසවන්න. දිගු හුස්මක් ගන්න ගමන් හිමීහිට දෑත් තමන්ගේ ඉදිරියෙන් බිමින් තබන්න. ඉදිරියට තමන්ට හැකිතාක් ඉදිරියට එන්න. ඔබගේ හිප් එක පොළව මත තබාගෙන ඉන්න උත්සාහ කරන්න. ඔබට හැකිතාක් දුරට බිමට පහත් වෙන්න. හැකිනම් පමණක් නළල බිමින් තියන්න. මෙහි හුස්ම 3ක් රැඳී සිටින්න. ශරීරය හොඳට ස්ට්‍රෙච් වෙන්න සලස්වන්න.
ඔබට පහළට නැමෙන්න පුළුවන් කොයි ප්‍රමාණයටද? එම ප්‍රමාණයේ නවතින්න. ඔබට අමාරු වෙන අන්දමින් පහළට නැමෙන්න උත්සාහ කරන්න එපා. කාලයත් සමගම ප්‍රැක්ටිස් කරනකොට හිමීහිට ඔබගේ නම්‍යශීලීතාවය වර්ධනය වෙන්න පටන් ගන්නවා. දැන් ඇඟිලි තුඩු පාවිච්චි කරමින් හිමීහිට දකුණු පසට යන්න. දැන් මේ අවස්ථාවේදී ඔබට සිරුරේ වම් ප්‍රදේශයේ හොඳට ස්ට්‍රෙච් වීම දැනෙනවා. හිප් එක පොළව මත තබාගෙන මෙම ස්ථානයේ රැඳී සිටින්න. හුස්ම 3ක්. හැකි පමණක් පහත් වෙන්න බිමට. හොඳ හුස්මක් ඉහළට ගන්න. හුස්ම පහත හෙළන ගමන් නැවතත් අපි ඇඟිලි තුඩු පාවිච්චි කරමින් සෙන්ටර් පොසිෂන් එකට එනවා. වේලාව ගන්න කලබලයක් නැහැ. දැන් හෙමින් අපි වම් ප්‍රදේශයට අපගේ දෑත් රැගෙන යනවා ඇඟිලි තුඩු පාවිච්චි කරමින්. තමන්ට හැකිතාක් පමණක් පහත් වෙන්න. ලොකු පීඩනයක් දෙන්න එපා ශරීරයට. හුස්ම 3ක් මෙම ස්ථානයේ රැඳී සිටින්න. දිගු හුස්මක් ගන්න. හුස්ම පහත හෙලන්න. මේ ආකාරයෙන් තමන්ගේ හුස්ම ගැනීම තමන් විසින්ම කවුන්ට් කරගන්න. අපි නැවතත් හිමීහිට ඇඟේ තුඩු භාවිතා කරමින් සෙන්ටර් එකට එනවා. පහත් වෙලා ඉන්න. ඊට පස්සේ හිමීහිට seated position එකට එන්න. ඔබගේ අත් දන හිස් මත තබාගෙන කොන්ද කෙලින් කරලා දැස් පියාගෙන නැවතත් දිගු හුස්මක් අරගෙන හුස්ම පිට කරන ගමන් අපි ටේබල් টොප් පොසිෂන් එකට යනවා. එහිදී අපි වග බලා ගන්න ඕනේ අපගේ රිස්ට් එක සහ ෂෝල්ඩර්ස් එක ලයින් එකක තියාගන්න වගේම නී එක සහ හිප් එක ලයින් එකක තබාගෙන කොන්ද ලස්සන දිගු රේඛාවක තබාගෙන සිටීමට. දැන් දිගු හුස්මක් ගන්න බඩ ප්‍රදේශය පහළට යොමු කරන ගමන් ඉහළ බලන්න කව් පෝස් එක. හුස්ම පහළ හෙළන ගමන් නිකට ඔබගේ පපුව දෙසට යොමු කරන්න. කොන්ද වක්‍ර කරන්න. කැට් පෝස් එක. දැන් අපි මෙම ක්‍රියාවලිය හුස්ම ඉහළ ගැනීම සහ පහළ ගැනීම පිළිබඳව අවධානය යොමු කරමින් කිහිප විටක් කරගෙන යනවා. හුස්මක් ගන්න උදරය පහතට යොමු කරන්න ඉහළ බලන්න. හුස්ම පිට කරන ගමන් උදරය ප්‍රදේශය වක්‍ර කරන්න පහළ බලන්න. හුස්ම ගන්න උදරය පහතට යොමු කරන්න ඉහළ බලන්න. හුස්ම පිට කරන්න උදරයත් සමග කොන්ද වක්‍ර කරන්න පහළ බලන්න. අපි හිමීහිට ටේබල් টොප් පොසිෂන් එකට පැමිණෙනව නැවතත්. ඊට පස්සේ අපි දකුණු කකුල පිටුපසට දිගු කරමින් වම් අත ඉහළට ඔසවනවා. මෙම පොසිෂන් එකේ අපි හුස්ම 3ක් රැඳී සිටිනවා. ඉදිරිය බලන්න. ඔබගේ glute muscles, core muscles engage කරගන්න. දිගු හුස්මක් ගන්න. හුස්ම පිට කරන්න. දිගු හුස්මක් ගන්න. හුස්ම පිට කරන්න. දැන් අපි හිමීහිට නැවතත් ටේබල් টොප් පොසිෂන් එකට එනවා. අපි පැත්ත මාරු කරන්න හදන්නේ මේ අවස්ථාවේදී වම් කකුල පිටුපසට දික් කරන ගමන් දකුණු අත ඉහළට ඔසවන්න. ඉදිරිය බලන්න.
හුස්ම 3ක් මෙහි රැඳී සිටිමු අපි. උදර ප්‍රදේශයේ මාංශ පේශීන්, ඔබේ පසුපස ප්‍රදේශයේ මාංශ පේශීන් හොඳින් එන්ගේජ් කරගන්න මේ පොසිෂන් එකේදී. හොඳ හුස්මක් ගන්න. හුස්ම පිට කරන්න. ඉදිරිය බලන්න. දිගු හුස්මක් ගන්න. දැන් හුස්ම පිට කරන්න. දැන් අපි නැවතත් අත සහ කකුල නිදහස් කරගෙන ටේබල් টොප් පොසිෂන් එකට ඇවිල්ලා හිමීහිට අපගේ දණහිස් පමණක් ඉහළට ඔසවනවා. ඩවුන්වර්ඩ් ෆේසිං ඩොග් පොසිෂන් එකට අපි යන්නේ නැහැ. අපගේ දණහිස් පමණක් ඉහළට ඔසවමින් අපගේ කොන්ද කෙලින් තබාගෙන ඉදිරිය හෝ බිම බලාගෙන අපිට මෙම පොසිෂන් එකේ රැඳිලා ඉන්න පුළුවන්. හොඳින් ඔබගේ හුස්ම ඉහළ ගැනීම සහ පහළ දැමීම පිළිබඳව අවධානය යොමු කරගෙන මෙම පොසිෂන් එකේ රැඳී සිටින්න. හොඳ හුස්මක් ගන්න. හුස්ම පහත හෙලන්න. දැන් අපි හිමීහිට අපගේ දණහිස් බිමින් තබනවා. ඒත් සමගම අපගේ දණහිස් භාවිතා කරමින් අපි හිටගෙන අපගේ රිස්ට් එකට පොඩි මසාජ් එකක් දෙනවා. මේ විදිහට Tamanට කැමති මූව්මන්ට් එකක් පාවිච්චි කරන්න, රොටේට් කරන්න එක පැත්තට. එහෙම නැත්නම් අත ඉදිරියට රැගෙන යන්න, පසුපසට රැගෙන එන්න. මේ විදිහට Tamanට කැමති චලනයක් Tamanගේ දෑත් වලට මේ අවස්ථාවේදී සිදු කරන්න. හුස්ම ගන්න, දෑත් ඉදිරියට යොමු කරන්න. හුස්ම පිට කිරීමත් සමගම දෑත් පසුපසට රැගෙන එන්න. අපි නැවතත් ටේබල් টොප් පොසිෂන් එකට යනවා. කකුලේ ඇඟිලි නමන්න. දැන් දණහිස ඉහළට ඔසවන්න. ඒත් සමග අපගේ හිප් එක ඉහළට සහ පසුපසට රැගෙන යන්න. ඊළඟට අපගේ දෑත් මදක් ඉදිරියට යොමු කරන්න. දණහිස් පොඩ්ඩක් නමන්න. කොන්ද හොඳින් කෙලින් තබා ගන්න. උරහිස් දෙපසට යොමු කරන්න. අපගේ හිස පහළට බර වෙන්න දෙන්න. අපි පළවෙනි ඩවුන්වර්ඩ් ෆේසිං ඩොග් පොසිෂන් එකට ඇවිල්ලා ඉන්නේ. මෙහිදී අපිට පුළුවන් මේ විදිහට කකුල් වලට කැමති මූව්මන්ට් එකක් දෙන්න. දණහිස් නමමින් වම් කකුල ඉදිරියටත් දකුණු කකුල පසුපසටත් යොමු කරගෙන කැමති මූව්මන්ට් එකක් අපිට මෙතන සිද්ධ කරන්න පුළුවන්. අපි මද වේලාවක් මෙම පොසිෂන් එකේ රැඳිලා ඉමු. දැන් හිමීහිට දණහිස් නමලා ඉදිරියට අපි ඇවිදගෙන එනවා. අපි තාමත් නැමිලා තමයි ඉන්නේ. අපි දැස් මෙන්න මේ විදිහට නමලා වැලමිටවල් දෙකෙන් අල්ලගෙන පහතට නැමිලා දෙපසට හිමීහිට අපි පැද්දෙනවා. හිස පහළට බර වෙන්න අරින්න. හොඳින් හුස්ම ගන්න. මද වේලාවක් මේ විදිහට නැමිලා ඉන්න. ඊට පස්සේ අපේ දෑත් බිම තබලා හිමීහිට මවුන්ටන් පෝස් එකට පැමිණෙනවා. අත්ල ඉදිරියට යොමු කරන්න. ඉදිරිය බලන්න. හොඳ හුස්මක් ගන්න. අපි මේ විදිහට හිටගෙන ටික වේලාවක් මේ මවුන්ටන් පෝස් එකේ රැඳිලා ඉන්නවා. හුස්ම ගන්න. දෑත් ඉහළට ඔසවන්න. පොඩ්ඩක් පසුපසට නැමෙන්න. හුස්ම පිට කරන ගමන් පහළට නැමෙන්න. අත් දෙක බිමින් තියන්න. නැවතත් අත් දෙක ඉහළට ගන්න ගමන් මදක් එසවෙන්න. අත් දෙක බිමින් තියන්න. කකුල් දෙක පිටිපසින් තබලා ප්ලෑන්ක් පෝස් එකට එන්න. දණහිස පපුව සහ නළල බිමින් තියන්න. වැලමිට ශරීරයට සමාන්තරව ගෙන යන්න. අත්ලෙන් පහළට ප්‍රෙස් කරන ගමන් පපුව මදක් ඉහළට ඔසවන්න. දැන් අත් දෙක කෙලින් කරන ගමන් අප්වර්ඩ් ඩොග් පොසිෂන් එකට එන්න. නැවතත් දණහිස් නමන්න. හිප් එක පසුපසට යොමු කරන ගමන් ඩවුන්වර්ඩ් ෆේසිං ඩොග් පොසිෂන් එකට එන්න. දණහිස්
මදක් නමන්න විලුඹ බිම ගෑවෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දකුණු කකුල ඉහළට ඔසවන්න, දන හිස මදක් නමන්න, හිප් එක ඕපන් කරන්න. හුස්ම ගන්න. හුස්ම පිට කරන ගමන් දන හිස නමලා දකුණු කකුල ඉදිරියට ගෙනවෙත් අත් දෙක අතර මැදින් තබා ගන්න. වම් දන හිස බිමින් තබන්න. පාදයේ ඇඟිලි ලිහිල් කරන්න. අත් දෙකම ඉහළට ඔසවන්න. අපි low lunge position එකට ආවා. මෙහිදී දකුණු කකුල අංශක 90ට තියාගන්න. වම් කකුල හොඳින් ඇදීමට ලක් කරන්න. හිප් එක ඉදිරියට වෙන තබාගෙන අපි ඉදිරිය බලාගෙන මෙම ආසනයේ හුස්ම කිහිපයක් රැඳී සිටිනවා. හොඳ හුස්මක් ගන්න. හුස්ම පිට කරන්න. හුස්ම ගන්න. හුස්ම පිට කරන්න. අත් දෙක පිටුපසට යොමු කරලා එකිනෙක අල්ලගෙන බයින්ඩ් එකක් හදාගන්න. ෂෝල්ඩර්ස් පිටිපසට රොටේට් කරන්න. පපු ප්‍රදේශය පහළට යොමු කරලා හොඳින් පහළ බලන්න. අත් දෙක ඔබට හැකිතාක් ප්‍රමාණයක් ඉහළට යොමු කරන්න. මේ විදිහට අත් දෙක එකට එකතු කරගෙන පහළට නැමෙන්න බැරි නම් ඔබට මේ අත් දෙක එකතු කරගෙන ශරීරයේ ඉහළ කොටස කෙලින් තබාගෙන සිටින්නත් පුළුවන්. වඩාත්ම වැදගත් වෙන්නේ ඔබේ ශරීරයට පහසු ආසනයක රැඳිලා සිටීම. හොඳ හුස්මක් ගන්න. හුස්ම පිට කරන්න. දැන් හිමීට ඔබේ බයින්ඩ් එක රිලීස් කරන්න. දෑත් බිමින් තියන්න. වම් කකුලේ ඇඟිලි භාවිතා කරමින් වම් දන හිස ඉහළට ඔසවන්න. දකුණු පාදය පසුපසින් තබමින් අපි නැවතත් downward facing dog position එකට යනවා. දන හිස් මදක් නමන්න. අපි හිමීට ඉදිරියට ඇවිදගෙන ඇවිල්ලා ඉදිරියට නැමිලා මේ විදිහට ඉන්නවා. දැන් හිමීට දෑත් ඉහළට අරගෙන mountain pose එකට එන්න. අත්ල ඉදිරියට යොමු කරන්න. හුස්ම ගන්න. දෑත් ඉහළට ඔසවන්න. මදක් නැමෙන්න. හුස්ම පිට කරන්න. දෑත් පහළට යවන්න. මදක් ඉහළට එසවෙන්න. හුස්ම ගන්න. දෑත් බිමින් තබන්න. plank position එකට යන්න. දනිස් නමන්න. බිමින් තියන්න. පපුව සහ නළල බිමින් තබන්න. දෑත් වලින් පහළට ප්‍රෙස් කරන ගමන් පපුව ඉහළට ඔසවන්න. දැන් දෑත් කෙලින් කරන ගමන් දන හිස නමලා හිප් එක පසුපසට යවලා downward facing dog position එකට එන්න. හොඳ හුස්මක් ගන්න. දැන් වම් කකුල ඉහළට ඔසවන්න. දනිස්ස පොඩ්ඩක් නමන්න. හිප් එක ඕපන් කරන්න. වම් කකුල දෑත් දෙක අතර මැදින් තබන්න. දකුණු දන හිස බිමින් තබන්න. පාදයේ ඇඟිලි රිහිල් කරන්න. දෑත් ඉහළට ඔසවන්න. වම් පාදයේ අංශක 90ට තබා ගන්න. දකුණු පාදයේ හොඳ ස්ට්‍රෙච් එකක් ලබා දෙන්න. හොඳ හුස්මක් ගන්න. හුස්ම පිට කරන්න. දෑත් හැකිතාක් ඉහළට ඔසවන ගමන් ඉදිරිය බලා ගන්න. ඔයාලට පොඩ්ඩක් පසුපසට නැමෙන්නත් පුළුවන්. හොඳට ස්ට්‍රෙච් කරන්න. හුස්මත් එක්ක කනෙක්ට් වෙන ගමන් මෙම low lunge position එකේ රැඳිලා ඉන්න. දැන් නැවතත් අපි දෑත් පිටුපසට කරලා බයින්ඩ් එකක් හදා ගන්නවා. හොඳට shoulders පිටිපස්සට යවලා ශරීරයේ ඉහළ කොටස මේ විදිහට අපි පහළට නමා ගන්නවා. නැත්තම් අපිට පුළුවන් අපගේ පපුව සහ අපේ බඩ ප්‍රදේශය තයිස් වල තියාගෙන ඉන්නත් පුළුවන්. අත් හොඳට ඉහළට තමන්ට හැකිතාක් ඉහළට ඔසවන්න. නැත්තම් මේ විදිහට පාත් වෙන්නේ නැතුව අපි කලින් හිටපු low lunge position එකේ බයින්ඩ් එක තියාගෙනම ඔයාලට රැඳිලා ඉන්න පුළුවන්. හොඳ හුස්මක් ගන්න.
හුස්ම පහළට යොමු කරන්න. හිමීහිට ඉහළට එසවෙන්න බයින්ඩ් එක රිලීස් කරන්න. නැවතත් දෑත් දෙක බිමින් තියලා දකුණු පාදයේ ඇඟිලි භාවිතා කරමින් දන හිස ඉහළට ඔසවලා ඩවුන්වර්ඩ් ෆේසින් ඩොග් පොසිෂන් එකට යන්න. දන හිස් මදක් නමන්න. හිප් එක ඉහළට සහ පසුපසට යොමු කරන්න. හොඳට අපගේ සුෂුම්නාව හොඳ ලස්සන දිග ලයින් එකක් විදිහට තියාගන්න. හිස පහළට බර වෙන්න දෙන්න. නැවතත් අපි දනිස් දෙක බිමින් තියලා හිප් එක පසුපසට යවලා චයිල්ඩ්ස් පෝස් එකට එනවා. මේක රෙස්ටින් පෝස් එකක්. අපි හොඳට දෑත් ඉදිරියෙන් තබාගෙන නළල බිමින් තබාගෙන හුස්මට අවධානය යොමු කරලා රිලැක්ස් වෙන්න. දිගු හුස්මක් ගන්න. හුස්ම පිට කරන්න. හුස්ම ගන්න. හුස්ම පිට කරන්න. මේ විදිහට සෙල්ෆ් කවුන්ට් එකකට දිගටම හුස්ම ගන්න සහ පිට කරන්න. දැන් අපි හිමීහිට අපේ නළල ඉහළට ඔසවමින් දෑත් පසුපසට අරගෙන සීටඩ් පොසිෂන් එකට එනවා. කලබලයක් නැතුව හොඳින් වෙලාව ගන්න. තමන්ට පහසු විදිහට හොඳින් වාඩි වෙලා කොන්ද කෙලින් තබාගෙන නැවතත් හිමිහිට අපි දෑස් පියාගෙන දිගු හුස්මක් ගන්නවා. හුස්ම පිට කරනවා. මොහොතක් අරගෙන තමන්ටම ස්තුතිවන්ත වෙන්න. විනාඩි 20ක් පුරාවට මේ ප්‍රැක්ටිස් එක දිගටම කරගෙන ගියපු එකට. හොඳ හුස්මක් ගන්න. හුස්ම පිට කරන්න. තමන්ගේ ශරීරයේ දැනෙන වෙනස අත්විඳින්න. මේ යෝග අභ්‍යාසය පටන් ගන්න කලින් තමන්ගේ ශරීරයේ තිබ්බේ කොහොමද? මේ වෙනකොට තමන්ගේ ශරීරයේ තියෙන්නේ කොහොමද? හොඳට අවධානය යොමු කරන්න. යෝගා අභ්‍යාසයක් මුලින්ම පුහුණු වෙන කෙනෙකුට නම් ශරීරයේ පොඩි රිදීම් එනවා ඇති. ඒක සාමාන්‍ය දෙයක්. මේ අභ්‍යාසය දිගටම කරලා ඔයාලට ශරීරයට දැනෙන හොඳ පැහැදිලි වෙනස අත්විඳිමු. අපි හිමීහිට දෑස් විවර කරමු. අපගේ අත් දෙක මේ විදිහට එකිනෙකට රබ් කරන ගමන් හොඳ හීට් එකක් ජෙනරේට් කරගමු. ටිකක් වේගෙන් ඒක කරන්න. දෑස් පියා ගන්න ගමන් අපගේ උණුසුම් වුණ අත් දෙක මේ විදිහට තමන්ගේ ඇස් දෙක මත තබා ගන්න. දිගු හුස්මක් ගන්න. හුස්ම පිට කරන්න. මද වේලාවක් මේ විදිහට රැඳිලා ඉන්න. තමන්ගේ ශරීරයට දැනෙන සුවය අත්විඳින්න. දැන් හිමීහිට තමන්ගේ දෑත් සහ දෑස් රිලීස් කරන්න. හැම දිනාටම බොහෝම ස්තුතියි. සුබ දවසක්.